මොකක්ද මේ ඩයමන්ඩ් ප්ලේ බටන් එක කියන්නේ? එහෙම නැත්නම් දියමන්ති වාදන බොත්තම කියන්නේ. ඉතින් මේ දවස්වල හැමෝම වැඩිපුරම කතා බහ වෙන්නේ මෙන්න මේ කරුණ සම්බන්ධයෙන්. මොකද අපේ රටට ප්‍රථම වතාවට එය ගෙනීමේ භාග්‍ය වයිල්ඩ් කුක්බුක් channel එක කරන චරිතාරුණයට මීට දොඹෝ දිනකට පෙර හැකි වුණා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ඩයමන්ඩ් ප්ලේ බටන් එකේ ඉතිහාසය සහ ඒ නිර්මාණය වෙන්නේ කෙසේද යන වගේ ඔබලාට පැහැදිලි කරන්න. එහෙනම් රැඳිලා ඉන්න අප සමගම අමතක නොකර මගේ channel එක subscribe කරන්නත් කියලා ඉල්ලා සිටිනවා. ඩයමන්ඩ් ප්ලේ බටන් එක කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් මේක YouTube විසින් මිලියන 10 සීමාව. එහෙම නැත්නම් මිලියන 10ක සබ්ස්ක්‍රයිබ් ග්‍රාහකයන් ළඟා වුණාට පස්සේ YouTube විසින් ඔවුන්ගේ සිහිවටනයක් ලෙස අපි ගෞරවනීය සම්මානයක් විදිහට තමයි මේක සාමාන්‍යයෙන් ලබා දෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තාම මේ සම්මානයේ විශේෂාංග ලෙස මුහුණත වීදුරු හෝ ඇක්‍රිලික් වලින් සාදන විනිවිද පෙනෙන දියමන්ති හැඩති මැද කැබැල්ලක් සහිත විශාල රිදී ආලේපිත පළකයක් නිර්මාණකයාගේ නම. ඒ කියන්නේ නිර්මාපකයාගේ නාලිකාවේ නම පළකයේ මත සනිටුහන් කරලා කැටයම් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තාම මේ සිල්වර් සහ ගෝල්ඩ් ප්ලේ බටන් වලට වඩා සැලකිය ලෙස විශාලයි. සාමාන්‍යයෙන් ගත්තාම මේ දියමන්ති වාදන බොත්තම ඉතිහාසයේ 2015 වසරේ තමයි හඳුන්වා දෙන්නේ. ඉතින් අපි දන්නවා මේ සිල්වර් බටන් එක වඩා මේ ඩයමන්ඩ් ප්ලේ බටන් එක සාමාන්‍යයෙන් ලබා දෙන්නේ මිලියන 10ක සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණයක් ඉක්මවූ පසුවයි කියලා. ඉතින් සාමාන්‍යයෙන් ගත්තාම මේ ඩයමන්ඩ් ප්ලේ බටන් එක මුල්ම අවස්ථාවේදී රිදී පළකයක් මත තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඊට පස්සේ ලෝහමය දියමන්ති බොත්තමක් විදිහට තමයි මේක සාමාන්‍යයෙන් හඳුන්වා දීලා තියෙන්නේ. පළත් සමග පැහැදිලි මැණික් වැනි මධ්‍යම කොටසක් මෙම සමග වඩාත් අලංකාරවත් ලෙස නිර්මාණය කරලා පිළිපහදු කරලා තියෙනවා. පස්සේ සීමිත YouTube කරුවන්ට තමයි සාමාන්‍ය මේක හම්බුනේ. සාමාන්‍යයෙන් අපි දන්නවා මුළු ලංකාවේ ලෝකෙත් ගත්තාම මිලියන 10 සීමාව පසු කරනවා කියන හරිම දුෂ්කර කාර්යයක්. මේ සාමාන්‍යයෙන් දැන් මේ සීමාවට පසු වුණාට පස්සේ මේ සීමාව ළඟා කරගත්තු ගොඩක් ලොකු ග්‍රාහක ප්‍රමාණයක් ඉන්න. මේ සාමාන්‍යයෙන් ගත්තාම ඉතින් ඩිජිටල් අන්තර්ගත නිර්මාණයේ වඩාත්ම කීර්තිමත් සම්මානයක් වලින් එකක් තමයි මේ YouTube විසින් ලබා දෙන මේ ඩයමන්ඩ් ප්ලේ බටන් එක කියන්නේ. සාමාන්‍යයෙන් ගත්තාම මේ ඩයමන්ඩ් ප්ලේ බටන් එක කුමන YouTube කරුවන්ටත් හම්බුනේ කියලා ඔයාලා දැනගන්න කැමති ඇති කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් ගත්තාම මේක 2015 ජූලි මාසයේ තමයි ඉස්සල්ලාම අපිට හඳුන්වා දුන්නේ. ඊට පස්සේ හඳුන්වා දුන්නාට පස්සේ ඒක ගත්ත කිහිප දෙනෙක් ඉන්නා. මම ඒකේ කිහිප දෙනාගෙන් එක් අයෙකු විදිහට මෙහෙම පැහැදිලි කරනවා PewDP කියන පුද්ගලයා. එයා 2015 තමා මේක ලබා ගන්න. ඉතින් ඔහු මිලියන 10ක සීමාව පසු කරලා සබ්ස්ක්‍රයිබ්ලා. ඉතින් ඒ නිසා ඔහුට YouTube විසින් මේ ඩයමන්ඩ් ප්ලේ බටන් එක ඔහුට ගෞරවනීය සම්මානයක් ලෙස ඔහුට සිහිවටනක් ලෙස පිරිනැමුවා. එහෙනම් වයිල්ඩ් කුක්බුක් ගෙන් පසුව ශ්‍රී ලංකාවට ඊළඟ ඩයමන්ඩ් ප්ලේ බටන් එක ගේන්නේ කවුද? එහෙනම් ඔයාලට හිතා ගන්න පුළුවන් නම් පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙනතුරු සමුගන්නවා. අමතක නොකර මගේ channel එක subscribe කරන්න. යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. වීඩියෝ එකට like කරන්න දාන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.